ඔයාගාවත් තියෙන්නේ Honda Dio ස්කූටර් එකක් නම් ඒක අදින්න නැත්නම් පිකප් නැත්නම් මේ ඒකට විසඳුම තමයි මේ තියෙන්නේ. මේ තියෙන පාර්ට්ස් ගෙවුනයින් පස්සේ තමයි මේ Honda Dio ස්කූටර් එක අදින්න නැත්තේ. ඉස්සෙල්ලා මේ තියෙන්නේ බලන්න ෆේස් පෝම් එක රෝලර් හබ් එක කියලා අපි කියනවා. මේ රෝලර් හබ් එක මේ කැපුණායින් පස්සේ අදින්නේ නැහැ. ඒක නිසා අලුතෙන් රෝලර් හබ් එකක් දාන්න ඕනේ. සාමාන්‍ය කිලෝමීටර් 35000ක් 30000ක් විතර දිවුවෙන් පස්සේ අනිවාර්යෙන් ඩියෝ එකේ මේක දාන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ ඩියෝ ජෙනුයින් රෝලර් සෙට් එකක්. මේකත් කිලෝමීටර් 30000ක් විතර යනකොට මේ ඔක්කොම එකපාර මාරු වෙන්න ඕනේ. මේවෙත් මේ අලුත් රෝලර් සෙට් එකක් මේක දාන්න ඕනේ අනිවාර්යෙන්ම. දස්සනවා නම් පිකප් මදි නම් මේ අනිවාර්යෙන් මේ දානවා. මේක දාන්නේ තමන්ගේ අතට තමන් ඉන්න අත පැත්තට තමයි මේ පාට පැත්ත තියෙන්න ඕනේ. ස්කූටරේ මේ රෝලර් හබ් එකේ මේ විදිහට මේක යොදන්න ඕනේ. එතකොට මේක මේ හොඳින් එහෙම කැරකෙනවා. මම මේ දැක්ක ළඟදී වීඩියෝ එක මේ කට්ටිය මේක ග්‍රීස් කරනවා. කොයි වෙලාවකත් මේක ග්‍රීස් කරන්න යන්න එපා. මේක සාමාන්‍යයෙන් ඔයිල් මට්ටමක් තියෙනවා. මේක නිෂ්පාදකයා විසින් යොදපු. ඒක නිසා මේක ග්‍රීස් කරන්න යන්න එපා. කොයි වෙලාවකත් කාටවත් දන්නේ නැති කෙනෙකුට මේක ග්‍රීස් කරන්න දෙන්න එපා. ඊළඟට මේ තවත් මේ එකම යොදන්න ඕනේ අනිත් අමතර කොටස තමයි මේකේ රෝලර් හබ් එකට එන මේ කොටස. මේ රෝලර් බුෂ් එක. මේක ජෙනුයින්ම දාන්න ඕනේ. ජෙනුයින් දැම්මේ නැත්තම් මේක අදින්නේ නැහැ. මේක දෙපැත්තක් එක පැත්තක් තියෙනවා බහින. හැම දෙපැත්තටම දාන්න බෑ. මේ ආකාරයෙන් මේක සවි වෙන්නේ බුෂ් එක. ඊළඟට මේකට අනිවාර්යෙන් ආයෙ තව දාන්න ඕනේ ජෙනුයින් බෙල්ට් එක. Honda Dio එන මේ ජෙනුයින් බෙල්ට් එක දාන්න ඕනේ. මේකත් මේ ජෙනුයින් එක දාන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකල් එක දාලා වැඩක් නැහැ. අදින්නේ බයික් එක. මේ ඔක්කොම එකපාරේ දුනම අනිවාර්යයෙන්ම බයික් එක හොඳින් අදිනවා. මේ තියෙන්නේ මේ ආකාරයෙන් ග්‍රීස් කරන්න මේ හරිය ග්‍රීස් කරනවා. මේ ඇතුලේ මෙන්න මේ ටිකේ ග්‍රීස් යන්තම් ගන්නවා. මේවා කොහෙවත් ග්‍රීස් ගන්න යන්නේ නැහැ. මේ රෝලර් සෙට් වල කවුරු ග්‍රීස් ගන්න එක ගන්න දෙන්න එපා. මේවා සවුත් වෙනවා. ඒක නිසා මේ කොටස් ටික යොදවෙන් පස්සේ ඔයාගේ Honda Dio ස්කූටරේ පිකප් එක වැඩි කරගන්න පුළුවන්. මොළදී ගත්ත තත්ත්වෙටම බයික් එකේ